ඔබ ඉංජිනේරු උපාධිධාරියෙක්ද? රටේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ තාක්ෂණික දැනුම පාවිච්චි කරලා ඉහළ නිලධාරියෙක් විදිහට සේවය කරන්න කැමතිද? එහෙනම් මේ අවස්ථාව ඔබටයි. ශ්‍රී ලංකා පොලිසියේ උපසේවා සහකාර පොලිස් අධිකාරී විදුලි සංදේශ හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු තනතුරු සඳහා දැන් අයදුම්පත් කැඳවනවා. අද අපි බලමු මේ තනතුරට තියෙන සුදුසුකම් සහ අයදුම් කරන්නේ කොහොමද කියලා. මේ තනතුරට කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කරන්න පුළුවන්. වයස අවුරුදු 25ත් 45ත් අතර වෙන්න ඕන. අධ්‍යාපන සුදුසුකම් වශයෙන් දක්වලා තියෙනවා විදුලි සංදේශෝ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ වසර 4ක පූර්ණ කාලීන උපාධිය. මේ UGC සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් පිළිගත් විශ්වවිද්‍යාලකින් ලබා තියෙන්න ඕන. වෘත්තීය සුදුසුකම් වශයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ආශ්‍රිත සමාජිකත්වය හෝ පූර්ණ කාලීන සමාජිකත්වය ලබා තිබීම අනිවාර්ය වෙනවා. ශාරීරික සුදුසුකම් වශයෙන් දක්වලා තියෙනවා පොලිස් සේවයට එක්වීමේදී ශාරීරික යෝග්‍යතාවය ඉතා වැදගත්. පිරිමි අය සඳහා අවම වශයෙන් උස අඩි 5යි අඟල් 6ක් සහ කාන්තා අය සඳහා අවම උස අඩි 5යි අඟල් 4කින් විය යුතුය. පපුව පිරිමි අය සඳහා අවම වශයෙන් අඟල් 32ක් තියෙන්න ඕන. ඇස් පෙනීම වශයෙන් දක්වලා තියෙනවා උපැස් තිවුල සහිතව හෝ රහිතව 6න් 6 සහ 12න් 6ක් අතර පෙනීම තිබිය යුතු අතර වර්ණ පෙනීම සාමාන්‍ය විය යුතුය. වැටුප් සහ දීමනා පිළිබඳ අවධානය යොමු කරන විට මේ තනතුරු ඉතා ආකර්ෂණීය වැටුප් තලයක් හිමි වෙනවා. මූලික වැටුප් පරිමාණය 58215 සිට 1,95,970ක් දක්වා විහිදෙනවා. දීමනා වශයෙන් අමතර ආහාර හා නවතන් දීමනා රුපියල් 34,800, විශේෂ දීමනා සහ නිලඳුම් නඩත්තු දීමනා ඇතුළු තවත් දීමනා රැසක් හිමි වෙනවා. ඒ දීමනා වශයෙන් ප්‍රවාහන පහසුකම් සඳහා වෛද්‍ය පහසුකම් නිලඳුම් රජය සැපයනවා. තැරීමේ පටිපාටි වශයෙන් දක්වලා තියෙනවා බඳවා ගැනීම සිදු කරනු ලබන්නේ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයන් මගින්. මෙහිදී ලකුණු ලබා දෙන ආකාරය මේ විස්තර කරලා තියෙනවා. අතිරේක අධ්‍යාපන සුදුසුකම් වලට ලකුණු 30ක්ද, සේවා පළපොත් සඳහා ලකුණු 30ක්, භාෂා දැනුම හා පරිගණක හැකියාව සඳහා ලකුණු 20ක්, ක්‍රීඩා හා නායකත්වය සඳහා ලකුණු 10ක්, සම්මුඛ පරීක්ෂණ මණ්ඩල ඇගයීමෙන් ලකුණු 10ක් ආදී වශයෙන් ලැබෙනවා. මීට අමතර වෛද්‍ය පරීක්ෂණයකින් සහ පසුබිම් පරීක්ෂණයකින් ඔබ සමත් විය යුතුයි. මේකට අයදුම් කරන්නේ කොහොමද? ඔබේ අයදුම් පත අඟල් 11 වැඩි කිරීම 8 ප්‍රමාණයේ කඩදාසියක සකස් කරලා අවශ්‍ය සහතික පත්වල පිටපත් මේ සමග ලියා පැචින්දි තපෑලෙන් එවන්න ඕන. ලිපිනය වශයෙන් දක්වලා තියෙනවා අධ්‍යක්ෂක බදවා ගැනීම කොට්ටාසය අංක 375 පළමු මහල ශ්‍රී සම්බුදු ජයන්ති මාවත කොළඹ 6. මේ සඳහා අයදුම් කිරීමට ඇති අවසන් දින වශයෙන් දක්වලා තියෙනවා 2026 පෙබරවාරි 27. එසේම කවරේ වම් පස ඉහළ කෙළවරේ අයදුම් කරන තනතුර පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක ඔබේ වෘත්තීය ජීවිතයට ලැබෙන කදිම අවස්ථාවක්. තවත් විස්තර දැනගන්න ගැසට් නිවේදනය පරිශීලනය කරන්න ඕනේ. ඒකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා ෂෙයා කරන්න. දැන් තවත් රැකියාව අවස්ථා ගැන දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ජය වේවා.